ඔන්න එකමත් එක රටක හරිම සාමකාමී ලස්සන පුංචි ගමක් තිබුණා. ඒ ගමේ ජීවත් වුණා බණ්ඩ කියලා සරල ගොවියෙක්. බණ්ඩ ගමරාල සල්ලිවලින් පොහොසත් නෑ. නමුත් හිතෙන් නුවණින් බොහොම පෝසත් මනුස්සෙක්. බණ්ඩ ගමරාලට ලස්සන හාමිනේ කෙනෙක් හිටියා. ඇය දිහා එකවරක් බැලුවොත් ආයෙත් බලන්න හිතෙන රූපයක්. නමුත් ඇයගේ ලස්සනටත් වඩා ඇයගේ ගතිගුණවලටයි ඇයගේ නුවණටයි තමයි බණ්ඩාර ගමරාල ඇලුම් කරේ. ඔහොම සාමයෙන් දවසක වෙද්දි එක දවසක් වෙන රටකින් ආපු අහංකාර පිස්සුවෙන් වගේ බලයට ඇලුම් කරපු මහරජෙක් සෙබළු එක්ක මේ රට අල්ලගත්තා. එදා ඉඳලා රටේ සාමය නැති වුණා. බිය රට පුරාම පැතිරුණා. අලුත් රජාගේ සෙබළු ගමෙන් ගමට ගම් පීරමින් වස්තුව සොයන්න පටන් ගත්තා. එක දවසක් ඔවුන් බණ්ඩ ගමරාලගේ ගෙදරටත් ආවා. එතකොට සෙබළුන්ගේ ඇස් ගමහාමිනේගේ දෙසට හැරුණා. මේ ගැහැනිය රජාට ගෙනහින් දුන්නොත් අපට වාසියක් ලැබෙයි. එහෙම හිතපු සෙබළු ගමහාමිනේව බලෙන් පැහැරගෙන රජමාලිගාවට අරන් ගියා. ඇය කෑ ගැව්වා. උදව් ඉල්ලුවා. නමුත් බියෙන් කිසිවෙක් ඉදිරියට ආවේ නැහැ. ටික වෙලාවකින් බණ්ඩ ගමරාල ගෙදර ආවා. සිද්ධ වුණ දේ අහපු ගමන් ඔහු කලබල වුණේ නැහැ. කලබල වුණොත් මගේ ජීවිතයත් ඇගේ ජීවිතයත් අනතුරේ. මගේ හාමිනේට නුවණ තියෙනවා. ඇය මේ ප්‍රශ්නය නුවණින් බේරගනී. ගමහාමිනේව මහරජතුමා ඉදිරියට එක්කගෙන ආවා. ඇය දැක්ක ගමන් ඔහුට ඇය ගැන තද ආසාවක් ඇති වුණා. ඔබ කැමතිද මගේ බිසවක් වෙන්න? ගමහාමිනේ බය නැතුව සංසුන්ව කතා කළා. අනේ ගැත්තන්ට අවසර. ඔබ වහන්සේවන් රජ කෙනෙකුගේ බිසවක් වෙන්න කොයිලඳද අකමැති. ඒ දේවයන් වහන්සේ මගේ ශරීරයට යක්ෂණියක් ආරුඩ වෙනවා. ඒ වෙලාවට මම කරන්නේ මොකද්ද කියලා මටවත් තේරෙන්නේ නැහැ. ඇය එහෙම කිව්වත් රජතුමා hina වෙලා ඒ වචන අමතක කරලා දැම්මා. හෙමින් රෑ උදා වුණා. ගමහාමිනේ හදවතින් ප්‍රාර්ථනා කළා. මගේ පිරිසුදුකම සත්‍ය නම් මා පමණක් නොව මේ මුළු රටම විපත්තියෙන් මුදාගන්න. ඒ මොහොතේ අපූරු දෙයක් සිද්ධ වුණා. නිදාගෙන හිටි ඒ ගම රට රකින යක්ෂ දේවතාවා අවදි වුණා. නවතින්න! මේ බලයෙන් නොව ධර්මයෙන් පාලනය කළ යුතු රටක්. යක්ෂ දෙවියෝ ගමහාමිනේගේ ඇඟ ඇතුළට ආරුඩ වුණා. මහරජතුමා විසි වෙලා ඉන්න බිම ඇද වැටුණා. සෙබළු බියෙන් යටත් වුණා. ඊළඟ දවසේ බණ්ඩ ගමරාලත් ගමහාමිනෙත් රට සාධාරණයෙන් පාලනය කරන්න පටන් ගත්තා. බිය වෙනුවට සාමය රට පුරා පැතිරුණා.